His Excellency Anura Kumar Dissanayaka, President of the Democratic Socialist Republic of Sri Lanka, His Excellency Sri Narendra Modi, Prime Minister of the Republic of India, Honorable Ministers, distinguished guests, Excellencies, ladies and gentlemen, I warmly welcome you to this significant ceremony where we gather to witness the shining examples of deep and enduring cooperation between Sri Lanka and India. Today marks a moment of shared progress as we jointly inaugurate key projects and exchange important memorandums of understanding. These milestones will be followed by the press statements from our two esteemed leaders reflecting the spirit of partnership and mutual respect that continues to guide our collaboration. We shall first witness the exchange of memorandums of understanding across a wide range of sectors, reflecting the breadth and the depth of our bilateral cooperation. අපේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය සනිටුහන් කරමින් පළමු එක ඉන්දියාව සහ ශ්‍රී ලංකා රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමක් මේක HVDC interconnection ආනයන අපනයන බලශක්ති ආනයන අපනයන පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශවයෙන් මහාචාර්ය KTM උදයංග හේමපාල බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් Shri Vikram Mishri Matituma. Thank you very much, gentlemen. You may receive your seat now. ඔබතුමන්ලාට නැවත අසුන් ගන්න පුළුවන්. ඉන්පසුව බහු ආංශික ප්‍රධාන සහයෝගය නැගෙනහිර පළාත සඳහා එම ගිවිසුමට ශ්‍රී ලංකාව පාර්ශවයෙන් KMM සිරිවර්ධන මැතිතුමා ආර්ථික සැලසුම් සහ මුදල් සහ ආර්ථික සැලසුම් අමාත්‍යාංශ ලේකම් ඉන්දියානු පාර්ශවයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් Sri Santosh Jha Matituma. Thank you very much, Mr. KMM Sirivardhana Matatumani, Mudala Matansha Lekamtuma, Santosh Jha Matitumani, Navata Uttanama Randi Sitin. අවබෝධතා ගිවිසුම් හුමාරුව තවදුරටත් සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍යාංශය ඉන්දියාව සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සෞඛ්‍ය සහ ඖෂධ ක්ෂේත්‍රයට අදාළ සහයෝගීතාවය ශ්‍රී ලංකා පාර්ශවයෙන් අනිල් ජාසිංහ මැතිතුමා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඉන්දියානු පාර්ශවයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මැතිතුමා. Gentlemen, please remain. මැතිතුමනි ඔහුම රැඳී සිටින්න. ඊළඟට ඉන්දියානු ඖෂධ සමාගම ෆාමකෝබියා සමාගම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව පාර්ශවයෙන් හුවමාරු කරගන්නේ අනිල් ජාසිංහ මැතිතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉන්දියානු පාර්ශවයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්තුමා. Thank you very much, gentlemen. Stuti. Next, we are ready to move on ඊළඟට to the next segment of ඊළඟ today's අවස්ථාවට ceremony. අප යොමු වෙන්න කැමති. අද We are ready to දවසේ witness the virtual අපි groundbreaking දකින්න of the බලාපොරොත්තු Sampur වෙනවා solar power සාම්පූර් project. සූර්ය බල It's time to take a ව්‍යාපෘතිය look at a දියත් short කිරීම video අපි ඊට highlighting the පෙර key features මේ and significance පිළිබඳ of this ප්‍රධාන landmark කාරණා project. ඉදිරිපත් කරන කෙටි වීඩියෝ පටයක් India and Sri නැරඹීමට Lanka සූදානම්. share an eternal bond. ඉතිහාසයේ සිටම ලෝක සංස්කෘතිය හා අධ්‍යාත්මික උරුමයන් සඳහා සැලකිතු දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ අද දවසේ ගෝලීය වේදිකාවේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව සිහිපත් කරනවා. ඉන්දියාව බැබලෙන ආකාරයත් නැගී සිටින ආකාරයත් අපි දැක තිබෙනවා. කලාපීය බලවතෙකු ලෙස පමණක් නොව ලෝක බලවතෙකු ලෙසත් ඉන්දියාව ස්ථානගත ඇති ආකාරය සම්බන්ධයෙන්
අපි අත්පොලසන් දෙනවා. අපගේ අත්පොලසන් දීම අවංක වූ බව සඳහන් කළ යුතුයි. ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද විශ්වාස කරන්නේ දකුණු ආසියාවේ නැගිටීම දකුණු ආසියාවට බැබලිය හැකි එක්ව ළඟා කරගත යුතු ඉලක්කයක් බවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සී භූගෝලීය සමීපත්වයට වඩා වැඩි යමක් බෙදා හදා ගන්නවා. අප වසර 2500කට වැඩි කාලයක් පුරාවට දිවෙන ගැඹුරු ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳත ඇති අසල්වැසියන් කාලයේ පරීක්ෂාවේ සමත්ව ඇති අපගේ සබඳතාව ගොඩනගී ඇත්තේ පොදු වටිනාකම් අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිලාෂයන් මතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තම රටවල විවිධත්වයේ ගතිකත්වයේ බෙදා ගනිමින් ශිෂ්ටාචාරික හවුල්කරුවන් ලෙස ඉතිහාසයේ භාෂාව ආගම ආචාර ධර්ම කලාව සංස්කෘතිය ගෘහ නිර්මාණ ශිල්පී ආදී සෑම ශාස්ත්‍රිකම සමීපයෙන් බවට පත් වී තිබෙනවා. ආසන්නම අත්නොහැර සිටින මිත්‍රත්වයේ සම්බන්ධයෙන් අපට සිහිපත් වන උදාහරණයක් වන්නේ 1996 වසරේ ලෝක කුසලන තරඟාවලියේදී ආරක්ෂාව සම්බන්ධ කරුණක් මත කණ්ඩායම් දෙකක් අපේ රටේ සංචාර කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී ඉන්දියාව ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ප්‍රදර්ශන තරගයකට සහභාගී වූ දැක්වූ මිත්‍රත්වයේ ඒ සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය නැවතත් පළ කරන්නට කැමැතියි. ශ්‍රී ලංකාව ජාතික අභිලාෂයන් මුල් තැන තබාගෙන සාමය හා ජාතින්ගේ සුවීරභාවය ප්‍රවර්ධනය කරමින් හසුරුවන විදේශ ප්‍රතිපත්ති අපේ මාර්ගසිතියම වෙනවා. May I once again request the leaders to proceed to your respective lecterns. Thank you very much, Your Excellencies. ස්තුතියි And now ඔබතුමාලාට. have the honor of inviting මින් His පසු Excellency මම Shri Narendra Modi, Prime Minister නරේන්ද්‍ර of මෝදි the Republic of මැතිතුමන්ට India, ආරාධනා to kindly කරනවා deliver his ඉන්දියාවේ statement. අග්‍රාමාත්‍යවරයා වශයෙන් එතුමන්ගේ ප්‍රකාශය Your සිදු කරන ලෙසට. Excellency, අතිගරු ජනාධිපතිතුමනි, Disanayak ji, දිසානායක दोनों देशों के ජනාධිපතිතුමනි, delegates, රටවල් දෙකේම मीडिया के सभी නියෝජිතවරුනි, මාධ්‍ය මිතුරනි, නමස්කාර, ආයුබෝවන්, वणक्कम। වණක්කම්. आज राष्ट्रपति दिशा नायक द्वारा श्रीलंका මම ඊටම ආඩම්බරයට පත් වෙනවා මිත්‍ර විභූෂණ මේ ගෞරව සම්මානිත සම්මානය ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ मेरे සම්මානය लिए දිසානායක गौरव की ජනාධිපතිතුමා बात අතින් है। ලබන්නට හැකිවීම පිළිබඳව ये सम्मान මේක මට केवल ලොකු मेरा ආඩම්බරයක් මේක නිකම්ම बल्कि यह නිකං ගෞරවයක් පමණක් නෙමෙයි 140 මෙය මට करोड़ පමණක් වන भारतीयों का ගෞරවයක් सम्मान। නෙමෙයි ඉන්දියාවේ සිටින බිලියන यह भारत और 1.4ක श्रीलंका के ජනතාව लोगों के සඳහා बीच පිදු ගෞරවයක් වශයෙන් මා විසින් ऐतिहासिक සලකනු ලබනවා. ඒ වගේම මේ තුලින් और गहरी मित्रता මෙම का රටවල් අතර පවත්නා ගැඹුරු මිත්‍රත්වය සහ सम्मान ඓතිහාසික के लिए සම්බන්ධතාවලට ගරු කිරීමක් मैं වශයෙන් राष्ट्रपति जी का මම මේක දකිනවා. මම श्रीलंका මාගේ सरकार කෘතඥතාවය පිරිනමනවා और यहाँ के අතිගරු ජනාධිපතිතුමන්ට සහ රජයට සහ ආභාර ශ්‍රී व्यक्त ලංකීය ජනතාවට මා වෙනුවෙන් පිදූ මේ ගෞරවය වෙනුවෙන්. प्रधानमंत्री के रूप में මිතුරනි श्रीलंका का මේ